හායි කොහොමද සුදු වෙන්න ඕනේද? පැහැපත් වෙන්න ඕනේද? ඇක්නි පිම්පල්ස් තියෙනවද? ස්කින් එක හීල් කරගන්න ඕනද? එහෙනම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේකේ හදාගෙන තියෙන ඔක්කොම දේශීය දේවල් වලින් ඔයාලට ලස්සන ගෝල්ඩන් කලර් එකක් ගන්න පුළුවන්. ඔයාලගේ ස්කින් එක ඔයාලට ඕන නම් පැහැපත් කරගන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා මේ ක්‍රීම් එක හදලා පාවිච්චි කරන්න. හොඳයි. ඇක්නි තියෙනවා නම් පිම්පල්ස් තියෙනවා නම් අන්න එයාලටත් ඒ වගේම ස්කින් එක ඩ්‍රයි නම් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔන්න ඔයාලට මේ ක්‍රීම් එක ගොඩක් උදව් කරයි. ඔයාලගේ ස්කින් එක හීල් කරගෙන ස්කින් එක පැහැපත් කරගන්න. හොඳයි. ඔයාලට මම වගකීමම කියනවා මේ ක්‍රීම් එක ඔයාලගේ ස්කින් එකේ ගොඩක් හොඳට පැහැ ගන්න ඕනම ලප කැල්ලක් මකා ගන්න ලස්සන ගෝල්ඩන් කලර් එකක් ගන්න උදව් කරනවා කියලා. මේකට අරන් තියෙන මොනවද කියලා ඔයාලට පේනවා. ඉතින් පවුඩර් එකක්. මේකේ වර්ග 4ක් එකතු වෙලා තියෙනවා. වෙනුවැල්ගට කුඩු එකතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි කස්තුරි කහ එකතු වෙලා තියෙනවා. සුදු හඳුන් කුඩු එකතු වෙලා තියෙනවා. ඒ වගේම අනිත් එක තමයි මේකට එකතු කරගෙන තියෙනවා මම වැල්මී පවුඩර්. ඉතින් වැල්මී පවුඩර් කියන්නේ අපේ ස්කින් එක ලයිට්නින් කරගන්න යොදා ගන්න ගොඩාක් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. විශේෂයෙන්ම හයිපර් පිග්මන්ටේෂන් වගේ කැලෙල් තියෙනවා නම් ඕනම ලප කැලලක් මකා ගන්න උදව් වෙන දෙයක් තමයි මෙන්න මේ වැල්මී කියන්නේ. මේ දවස්වල වැල්මී වල සීරම් එක, ක්‍රීම් එක, ලෝක වෙළඳපොලේ ගොඩාක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ටිකක් මිලත් ඉහළයි. නමුත් අපේ රටේ මේවා අපිට හරිම අඩුවට ලාභයට ගන්න තියෙනවා. ඉතින් ඇයි අපි මේ නොඑක් වර්ගයේ කිමිකල් යුක්ත ක්‍රීම් පාවිච්චි කරන්නේ? මේ වගේ දෙයක් හදලා අපිට පාවිච්චි කරන්න පුළුවන් නේද? මේ වර්ග ටික අඩු නොකර මේ විදිහටම පාවිච්චි කරන්න. ඇක්නි පිම්පල්ස් තියෙන අය නම් ඔයාලට පුළුවන් කොහොඹ කුඩු ටිකක්, කොහොඹ පවුඩර් ටිකකුත් මෙතනට මේකතු කරගන්න. මේ හැමදේම තේ හැඳ පැකින් එකතු කරගෙන ඊට පස්සේ මේකට ඇලුවෙරා ජෙල් තේ හැඳි දෙකක් හෝ තුනක් එකතු කරගන්න. ඊට පස්සේ මේක හොඳින් මික්ස් කරගන්න. ක්‍රීම් එක වගේ එනවා. මේ වීඩියෝ එක විනාඩි 4ක් විතර දිගයි. නමුත් ඔක්කොම අහන්න. මොකද ඇක්නි පිම්පල්ස් තියෙන අයට, ස්කින් එක පැහැපත් කරගන්න අයට මේ හැමෝටම විස්තරාත්මකව මම මේ වීඩියෝ එක කියනවා. දැන් මෙතන මම එකතු කරගත්ත ග්‍රීන් ටී වතුර ටිකක්, රෝස් වතුර හරි ග්‍රීන් ටී වතුර හරි දෙකෙන් එකක් එකතු කරගන්න. අනිවාර්යයෙන්ම මේ දෙකෙන් එකක් එකතු කරගන්න ඕනේ. අපේ ස්කින් එකේ pH level එක බැලන්ස් කරගන්න. මම ඉතත් කිව්වා ඔයාලට මේ නැචරල් දේවල් හදද්දී ස්කින් එකේ pH level එක අඩු වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක නැති කරගන්න රෝස් වතුර ටිකක් හරි ග්‍රීන් ටී වතුර ටිකක් හරි එකතු කරගන්න ඕනේ. මොකද මේ දෙක තමයි අපිට නැචරලි අපේ ස්කින් එකේ pH level එක බැලන්ස් කරගන්න පුළුවන් වර්ග දෙක. ඊළඟට මම මෙතන ග්ලිසරින් තේ හැඳි කාලක් එහෙම නැත්නම් 0.4ක් එකතු කරගත්තා. හොඳයි. ඊළඟට මම විටමින් E එහෙම නැත්නම් ආමන්ඩ් ඔයිල් එහෙම නැත්නම් ඔලිව් ඔයිල් එකතු කරගන්නවා. මේ තුනෙන් ඔයාලට එකක් එකතු කරගන්න පුළුවන්. මම මෙතන ඔලිව් ඔයිල් එකතු කරගන්නවා. ඒ වගේම මම විටමින් E කරලකුත් මෙතනට එකතු කරගත්තා. නමුත් ඒක නම් වීඩියෝ වෙලා නැහැ. හොඳයි. ඉතින් ඔයාලට මේ දෙකම එකතු කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ස්කින් එකේ රැලි ගතිය වගේ තියෙනවා නම් ඒක අඩු කරගන්නවා කියවන්න. ඔයාලට මෙතන පුළුවන් කොකනට් ඔයිල් එකතු කරගන්න. ඒකත් එක්ස්ට්‍රා වර්ජින් කොකනට් ඔයිල් එක. ඒ කියන්නේ සුදු පොල් තෙල් එක. හොඳයි. අර අපි වෙළඳ ප්ලේ ගන්න පැරෂූට් අනම්මනම් පොල් තෙල් වර්ග නෙමෙයි. සුදු පොල් තෙල් එක කොයි වෙලෙත් මූණට පාවිච්චි කරන්න. මොකද ඒකේ පෝෂණය අඩු කිසිම විනාශ වීමකින් තොරව නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කොකනට් ඔයිල් කියන්නේ අපේ ස්කින් එකේ තරුණ පැහැ රැක ගන්න ගොඩක් උදව් වෙන දෙයක්. ඔයාලට පුළුවන් අවුරුදු 35න් 40න් පස්සේ කොකනට් ඔයිල් ටිකක් මූණේ දවසකට විනාඩි 10ක් විතර ගාලා හොඳට මසාජ් කරගත්තොත් ඔයාලගේ මූණේ රැලි වැටෙන ගතිය, ඉක්මනින් රැලි වැටෙන ගතිය අඩු කරගන්න පුළුවන්. හොඳයි. දැන් මේ විදිහට අපි සේරම ඉන්ග්‍රීඩියන්ට්ස් එක එකතු කරගෙන ඉවරයි. දැන් මේ විදිහට මේක ෆිල්ටර් කරගන්න ඕනේ. මොකද මේකේ චූටි කෑලි තිබුණොත් එහෙම පාටිකල්ස් තිබුණොත් එහෙම අපේ ස්කින් එක හීරෙන්න ඉඩ තියෙනවා. දැන් මේ විදිහට මේක පෙරාගෙන මේ ග්ලාස් බොටල් එකකට ස්ටෝර් කරගන්න. ප්ලාස්ටික් වලට ස්ටෝර් කරගන්න එපා. ඊට පස්සේ මේක ඔයාලට චීතකරණයේ මාසයක් වුණත් තියලා පාවිච්චි කරන්න පුළුවන්. එළිය තියලා පාවිච්චි කරනවා දවස් 15ක් විතර වගේ පුළුවන්. ඔයාලට පේනවා මේක නරක වෙලා නම් උඩ සුදු පාටට නිකන් පුස් එකක් වගේ බැඳෙනවා. එතකොට ඩිස්කාඩ් කරලා අලුත් එකක් ගන්න. කොහොමද දවස් 15න් 15ට හදලා ගන්නකො. මොකද මේ ස්වභාවික දේවල් නේ. ස්වභාවික දේවල් වල පෝෂණය වැඩි කාලයක් තියෙන්නේ නැහැ. ෆ්‍රෙෂ් පිට ඔයාලා ගෑවුවොත් විතරයි ඒක තියෙන්නේ. ඉතින් ඒ නිසා දවස් 15න් 15ට වගේ හදලා පාවිච්චි කරන්න ඔයාලගේ ස්කින් එකේ ගොඩාක් හොඳ පැහැයක් ගන්න පුළුවන්. ස්කින් එක ගොඩාක් හොඳට පැහැපත් කරගන්න පුළුවන්. බ්ලීචින් ක්‍රීම් අවශ්‍ය වෙන්නෙම නැහැ. හොඳයි. ඒ වගේම ඇක්නි පිම්පල්ස් තියෙනවා නම් ඔයාලට පුළුවන් ටී ට්‍රී ඔයිල් ටිකක් මේකට එකතු කරගන්න. ඒ වගේම තමයි මම කිව්වා මුලින් ඇක්නි පිම්පල්ස් තියෙන අයට කොහොම කොළ පවුඩර් ටිකකුත් එකතු කරගන්න කියලා. ඔයාලා දවසට දෙසරයක් මේක ඇප්ලයි කරන්න. උදේට ඇප්ලයි කරන්න, රැයට නිින්දට යද්දිත් ඇප්ලයි කරන්න. ගොඩක් හොඳ රිසල්ට් ගන්න නම් හොඳයි. ඔයාලා බලන්නකෝ ඔයාලගේ ස්කින් එකේ නිකන් ගෝල්ඩන් කලර් එකක් වගේ තමයි එන්නේ. මට තියෙන්නේ නිකන් වර්ම් ටෝන් එක කියන්නේ කහ පාට වගේ ස්කින් එකක්. ඉතින් මම පාවිච්චි කරන්නේ මේ ක්‍රීම් එක තමයි ගොඩාක් දුරට. ඉතින් හදිසියවත් ට්‍රැවල් කරන වෙලාවට අර මේ මට මේක පාවිච්චි කරගන්න මේක හදාගන්න බැරි වුණොත් එහෙම මම සීරාවී එක තමයි පාවිච්චි කරන්නේ. සීරාවී එකයි මේ ක්‍රීම් එකයි විතරමයි.